guys. ආයෙත් අපි යට වෙලා. ඉතින් මං අද ආව සීයලයි ගෙදර. මොකද හලාවතම යට වෙලා තියෙන්නේ. සීයලව බලලා යන්න ආවා. මොකද සීයලා යට වෙලා කියලා කිව්ව හින්දා හොස්පිටල් එක ඒ හැමදේම යට වෙලා තියෙන. ඉතින් මේ සීයලයි ගෙවල් පාරේ ඉන්නේ. ඉතින් මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. මොකද ගොඩක් අය දන්නේ නැහැ කොහොමද මොනවද විස්තර කියලා. බලමු මොකද වතුර තත්ත්වය කියලා. මං හිතනවා සීයලයි ගේ ගාවට විතරයි වතුර යන්න පුළුවන් වාහනේ කියලා. පල්ලෙහා පැත්තේ ගොඩක් වතුර කියලා කිව්වා. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද වතුර තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කාර් එකේ හොටෙල් එක ළඟ ඉඳලා යන්න පුළුවන් වතුර තියෙනවා. හැබැයි වාහනේ යන්න පුළුවන්. ඉතින් අපි යන ගමන් ඉන්නේ මේ ඔයාලට පේන කට්ටිය පයින් තමයි එන්නේ සිරප්පුත් අතේ අරගෙන. ඉතින් බලමුනේ කොහොමද වතුර දාලා තියෙන්නේ කියලා. ඇත්තටම මං හිතනවා මොකද සීයලගේ ඇතුලේ වතුර තියෙනවා කිව්වා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද වතුර දාලා තියෙන්නේ. මොනවද අපිට කරන්න පුළුවන් කියලා. අපි නම් සීයලගේ ගාවට ආවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඈතින් 3 wheeler යනවා බයික් එකක් යනවා. ඉතින් හරි අමාරුන්නේ කාර් එක නම් ගෙනියන්න බෑ. මොකද වතුරේ ගැඹුරු වැඩි. ඉතින් ඒ නිසා අපි සීයලාගේ මෙතනින් දාලා තමයි යන්නේ. දැන් අපි සීයලාගේ ගාවට ආවා. බලමු නේද ඇතුලේ මං හිතනවා බඩු උස්සන්න තියෙයි කියලා. මොකද වතුර වැඩි වෙනවා කියලා කියන හින්දා අපි ගිහිල්ලා බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා පල්ලෙහා පැත්තට ගිහිල්ලා බලමු ඒ පැත්තේ වතුර කොහොමද කියලා. හරි එන්න යන්න අපි පල්ලෙහා පැත්තේ වතුර තත්ත්වය කොහොමද කියලා බලන්න. ගෙවල් වල කට්ටිය නම් ගෙවල් වලින් ගිහිල්ලා තියෙන්නේ. මොකද ගෙවල් ඇතුලේ ගොඩක් වතුර දාලා තියෙන්නේ. අපි දැන් මේ පාරේ යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් වතුර ගොඩක් වැඩි. ඉස්සරහට ගිහිල්ලා බලමු. අන්න අර බෝට් එක පදිනවා කට්ටිය. මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සම්පූර්ණ ග්‍රවුන්ඩ් එකම යට වෙලා තියෙන්නේ. පොඩි අය නම් බෝට්ටු හදාගෙන බෝට්ටු පදිනවා. ඉතින් හරිම ෂෝක්. අපිට නම් වතුර කරදරයක් වුණාට පොඩි අය නම් ආසයි. වතුරට අහු වෙලා ඉතින් යාලව නම් බේරන්න සෑහෙන ඔත් වෙලා තියෙනවා. අර බුදු වතුරක් තියෙනවා. එහා පැත්තේ සිරුවමක් තියෙනවා. මේ දෙකම වතුරට යට වෙලා තියෙනවා.
බරියක් යනවා. බොන්න වතුර නැතුව බොන්න වතුර ගේන්න යන කට්ටියක් ඉන්නවා. ඉතින් මොකද දැන් යන ලයින් එකේ වතුර බොන්නත් බැරිව තියෙන්නේ. ඉතින් ගෙවල් වල ඉන්නත් බෑ වතුර නැතුව මිනිස්සුන්ට ඉන්නත් බෑ. ඉතින් ඒ වගේම පයින් යනවා කෑනුත් උස්සගෙන. සිරුවම යට වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ. මේ හරියනම් වතුර ගහගෙන යන තරම්. ඔයාලටත් පේනවානේ සත්තුන්ටත් ඉන්න දිහාවක් නැහැ. එයාලත් ඔහි යනවා. පාරවල් වල ඉන්නේ වතුරේ. මොකද ගෙවල් වල ඉන්න බෑ. ගෙවල් වලටත් වතුර දාලා තියෙන හින්දා. වතුරේ ඇවිදින්න බෑ කකුල් රිදෙනවා. මම මේ ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා තමයි වීඩියෝ එකක් ගන්න මම මෙච්චර දුර ආවේ.